රටක ආයේ කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. මේ සැරේ ඔක්තෝබර් 15 16 17 දවස් තුනේ ජපුරේ ග්‍රැජුවේෂන් සෙරමනි එක තිබ්බා. ඒ කියන්නේ උපාධි ප්‍රදානෝත්සවය. ෆැකල්ටි 11ක් තියෙනවා. ඒ 11න් ෆැකල්ටි 8ක තමයි 15 16 17 කියන දවස් තුනේ ග්‍රැජුවේෂන් සෙරමනිස් තිබ්බේ. ඉතින් මං අද ඔයාලා එක්ක යන්න හදන්නේ අපේ දකුණු ආසියාවේ තියෙන හොඳම කළමනාකරණ පීඨයට යන්න අපිට ඕනේ සුදුසුකම් මොනවද කියලා බලන්න. මොකද කොමර්ස් කරන ගොඩක් අයගේ හීනයක් තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය කියලා කියන්නේ. එතකොට ඔයාලා බලනවා ඇතිනේ මම මේ ඔයාලා එක්ක යන්නේ කොහෙද කියලා. ඇත්තටම මම මේ ඔයාලා එක්ක යන්නේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකට ඇතුළට. ඔයාලා බලන්නකො මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ මොනවද තියෙන්නේ කියලා. ඒ වගේම තමයි මම ඒ අතරතුර ඔයාලට මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ඉතිහාසය මොන වගේද කියලා කියන්නම්. ජපුර කළමනාකරණ පීඨයට මුල්ම අඩිතාලම වැටෙන්නේ 1959 1960 අවුරුද්දේ. හැබැයි Faculty of Arts යටතේ undergraduate programs දෙකක් තමයි ඉස්සෙල්ලාම අඳුනලා දෙන්නේ. ඒ Business Administration and Public Administration. Department of Economics and Department of Business and Public Administration එක යටතේ තමයි මේ undergraduate programs දෙක ඉස්සෙල්ලාම අඳුන්වලා දෙන්නේ. ඊට පස්සේ 1968 අවුරුද්දේ Department of Management Studies Faculty of Arts යටතේ ඉස්සෙල්ලාම අඳුන්වලා දෙනවා. ඉතිහාසයෙන් චුට්ටක් පිටට පනින්නම්කෝ. ඔයාලා දකින්න ඇති පල්ලෙහා කැබින්ස් වගේ තියෙනවා. ඒ අපේ ලෙක්චර්ස්ලට දීලා තියෙන කැබින් එක. එතකොට දැන් ඔයාලා දැක්කේ අපේ ළමයි පාඩම් කරන තැන. ෆැකල්ටි බිල්ඩින් එකේ එක තැන්වල මේ වගේ මේස එහෙම හදලා තියෙනවා ළමයිට පාඩම් කරන්න. 1972 අවුරුද්දේ ඩිපාර්ට්මන්ට්ස් දෙකක් එනවා Faculty of Management Studies and Commerce යටතේ. ඒ ඩිපාර්ට්මන්ට් දෙක තමයි Department of Management Studies, Department of Commerce. ඊට පස්සේ 1992 ශ්‍රී ලංකා යුනිවර්සිටි ඉතිහාසයේ accountancy පළවෙනි ඩිග්‍රී එක Department of Account and Financial Management එක යටතේ එනවා. ඒ වගේම තමයි 2001 අවුරුද්දේ accountancy department එක සහ financial department එක වශයෙන් department දෙකක් විදිහට 0.92 වර්ෂයේ අඳින්නලා දීපු ඩිග්‍රී එක දෙකක් වෙනවා. ඊට පස්සේ 2001 වර්ෂයේ වන විට කළමනාකරණ පීඨයේ සතුව ඩිග්‍රීස් 10ක් තිබිලා තියෙනවා. ඒ වගේම තමයි 2001 වර්ෂයේ වෙද්දී Department of Information Technology and Decision Science කියන department දෙකත් පටන් ගන්න තියෙනවා. හැබැයි 2009 වර්ෂයේ වෙද්දී Bachelor of Science in Business Information System කියලා Information Technology Department එක යටතේ අලුතින් ඩිග්‍රියක් එනවා. 2010 වර්ෂයේදී අපේ විවසාකයන්ට ඩිග්‍රියක් එනවා. ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් එනවා entrepreneurship කියලා Department of Entrepreneurship එක යටතේ. 2013 වර්ෂයේදී PhD programs උත් 2014 වර්ෂයේදී යුනිවර්සිටි එකේ legal study unit එකකුත් පටන් ගන්නවා. මොකද Department of Commerce BCom එකෙන් කරන සමහරක් subject වලට law courses දාලා තිබ්බ නිසා. ඒ වගේම තමයි 2018 වර්ෂයේ වෙන විට ෆැකල්ටි 12ක් යටතේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් 12ක් ජයවර්ධනපුර කළමනාකරණ පීඨයේ සතුව තියෙනවා. ඔයාලට මම කලින් කියවන ලෙක්චර්ස්ලට කැබින් එකක් තියෙනවා කියලා. ඒ වගේම තමයි ඩිපාර්ට්මන්ට් එකකටම වෙන් වෙච්ච තවත් රූම් එකක් තියෙනවා. අපි ඒකට කියන්නේ රිසෝස් රූම් එක කියලා. කලින් ඔයාලා දකින්න ඇති. ළමයින්ට ඇවිල්ලා පාඩම් කරන්න, ඊට පස්සේ ඔය පොදු වැඩ වගේ දේවල් කරන්න අපිට මේ රූම් එක යූස් කරන්න පුළුවන්. මම මේ ඔයාලවට දැන් පෙන්නන මේ හැම බිල්ඩින් එකක්ම රැයට හමාර වෙද්දී වහනවා. හැබැයි විශේෂත්වය කියන්නේ ඔයාලා ඉස්සෙල්ලාම දැක්ක කල්පනාකරණ පීඨය කියලා ගහලා තියෙන බෝඩ් එක ළඟ ඉඳන් අලුතින් හදපු බිල්ඩින් එකක් තියෙනවා. ඔයාලා දැක ඇති මම ඒක වීඩියෝ එකේ අන්තිමට ඇඩ් කරලා තියෙනවා. ඒ බිල්ඩින් එකට යනකම් අපිට එක දිගට වැස්සේ තෙමෙන්නේ නැතුව යන්න පුළුවන්. මේ තියෙන්නේ මම ඔයාලට කියපු මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ අලුත් බිල්ඩින් එක. සාමාන්‍යයෙන් කොමර්ස් කිව්වම අපි දන්නේ accounting, business and economics නේ. හැබැයි ඒ සබ්ජෙක්ට් තුනෙන් දෙකක් කරලා අපිට කරන්න පුළුවන් agri, geography, German, French, history, political science ඔය වගේ ඕනේ සබ්ජෙක්ට් එකක් කරන්න පුළුවන්.
හැබැයි එතනදී අපිට පොඩි ගැටලුවක් ඇති වෙනවා. එකවුන්ටන්සි වගේ ඩිග්‍රී එකක් කරද්දී අනිවාර්යෙන්ම එකවුන්ටින් කරලා තියෙන්න ඕනේ. අපි සමහරක් වෙලාවලට බලනවානේ ඒ තුනක් නැතුව ඒ දෙකයි B එකකුත් කැම්පස් ගිහිලා තියෙන්නේ කොහොමද කියලා. අන්න ඒ වගේ වෙලාවට තමයි මෙන්න මේ සබ්ජෙක්ට් උපයෝගී. මොකද ගොඩක් වෙලාවට අපේ සෙට් එක අනුව තමයි අපිව කැම්පස් වලට ගන්න. ඒ කියන්නේ 140ක් ගන්න අයිලන්ඩ් රෑන්ක් වලට. ඉතුරු 160න් 155ක් ගන්න ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක අනුව. ඉතුරු 5 ගන්නේ අපේ දන්නවනේ දුෂ්කරතා සහිත දිස්ත්‍රික්ක කියලා ලංකාවේ දිස්ත්‍රික්ක 16ක් අඳුනලා දීලා තියෙනවා. ඒ 16න් කෝටා එකක් විදිහට තමයි මේ ඉතුරු 105 ගන්න. ඔයාලා දැක්ක නේද වීඩියෝ එක කරද්දී ග්‍රැජුවේෂන් වෙච්ච කට්ටියගේ සතුට. ඒ කියන්නේ අද තමයි ඒ කියන්නේ මම මේ වීඩියෝ එක කරන දවස් තමයි එයාලගේ ක්ලොක් එක එහෙම කැම්පස් එකට ආපහු බාර දෙන්න තිබ්බේ. ඉතින් එයාලගේ ක්ලොක් එක බාර දෙන දවසෙත් අන්තිම වෙලාවේ ජීවිතේට එකපාරක් විතරක් ඒ හිමි වෙන සතුට භුක්ති විඳිනවා. ඇත්තටම සමහරක් දිස්ත්‍රික්ක වලින් යුනිවර්සිටි එකට එන්ට වෙන්න ජයපුරට එන්ට වෙන්න ඒ තුනක්ම ඕනි වෙන්නේ නැහැ. මොකද අයිලන්ඩ් රෑන්ක් එකෙන් පස්සේ ඩිස්ට්‍රික්ට් රෑන්ක් වලට අනුව ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකේ ඉන්න පොපියුලේෂන් එකත් එක්ක තමයි යුනිවර්සිටි එකට එන්ට වෙන ප්‍රමාණය තීරණය වෙන්නේ. දැන් ඔයාලා බලනවා ඇතිනේ ජයපුරට එනවා. ඇවිල්ලා ඔයාලට කරන්න හොඳම ඩිග්‍රී එක මොකක්ද කියලා. ෆැකල්ටි එකට අනුව ඩිපාර්ට්මන්ට් 12ක් තියෙනවා. ඒ ඩිපාර්ට්මන්ට් 12ට අනුව ඩිග්‍රීස් 12ක් තියෙනවා. ඒ 12 අතරින් මේ ඩිග්‍රී 12ටම එක හා සමාන වටිනාකමක් තියෙනවා. ඒ ඩිග්‍රීස් 12ම යන්නේ මොන ඩිග්‍රී එකක් විදිහට. ඒ කියන්නේ ගෞරව උපාධියක් විදිහට තමයි සැලකන්නේ. එතකොට අපිට ඉසෙට් එක අනුව ඉසෙට් එක වැඩියෙන්ම බලන ඩිග්‍රී එක තමයි බිස්නස් ඉන්ෆර්මේෂන් සිස්ටම්. බිස්නස් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉසෙට් එක 1.95ක් බලාපොරොත්තු වෙනවා. මේක තමයි මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ තියෙන ඩිග්‍රී එකට වැඩිම ඉසෙට් එක. ඒ කියන්නේ ජයපුරට එන්න බලපාන වැඩිම ඉසෙට් එක තමයි මේ. අපි ජයපුරට ආවට පස්සේ අපිට ෆස්ට් ඉයර් එකේදී ඇත්තටම තියෙන්නේ ඩිපාර්ට්මන්ට් 12ටම කොමන් සබ්ජෙක්ට්. ඊට පස්සේ සෙකන්ඩ් ඉයර් එකේදී ඉඳන් තමයි අපිට ඉසෙට් කෝවලට අනුව අපිට ඩිපාර්ට්මන්ට් කැඩෙන්නේ. ඊට අමතරව අපි කැම්පස් එකට එන්න කලින්ම අපිට බිස්නස් ඉන්ෆර්මේෂන් සිස්ටම්, ඒ වගේම වැලුවේෂන්, ඊට පස්සේ පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන් and BCom ඔය සබ්ජෙක්ට් ඔය ඩිපාර්ට්මන්ට් හතරට අපිට ඔය ඩිග්‍රීස් හතර අපේ ඉසෙට් එකට අනුව තෝරගෙන එන්න පුළුවන්. ඊට පස්සේ අනික් ඉතුරු පිරිස තමයි කැඩෙන්නේ අනික් ඩිපාර්ට්මන්ට් 8ට. එතකොට මේ තියෙන්නේ අපිට පාඩම් කරන්න තියෙන තැන. ඒ කියන්නේ මැනේජ්මන්ට් ෆැකල්ටි ඇතුලේ අපිට පාඩම් කරන්න තියෙන. එකක් රීඩින්ග් අනික එක පැඩියන. මේ තියෙන්නේ අපේ අලුතින් හදපු බිල්ඩින් එක. මෙතනට හවසට ඉර බහිනවා හරිම ලස්සනට බලන්න පුළුවන්. මම වීඩියෝ එකේ අන්තිමට ඒ කැලකුත් දාලම වීඩියෝ එක අවසන් කරන්නම්කෝ. එහෙනම් කොමස් කරන හැමෝගෙම හීනේ. ඔයාලට හැමෝටම හොඳට A-level exam ඉවර වෙලා ජයපුර කැම්පස් එකට ඇවිල්ලා ඔයාලගේ වටිනාකම් හොයාගෙන යන්න හම්බ වෙන්න කියලා මම හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. හීන හැබෑ කරගන්න හැමෝටම අවස්ථාව ලැබෙනවා. එහෙනම් ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ.